ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම channel එකට. අද මම ඔයාලට කියන්න යන්නේ හිතා ගන්නවත් බැරි අමුතු කතාවක්. අපි කවුරුත් ඊජිප්තු පිරමීඩ ගැන දන්නව නේද? හැබැයි යාළුවනේ මේක බලන්න මේ පින්තූරේ. මේක නිකන් සෝන් ගයක් නෙවෙයි. මීට අවුරුදු 4500ට කලින් මේක හදපු මිනිස්සු සතු වෙච්ච තාක්ෂණය දැක්කම අද ඉන්න ලෝකේ ලොකුම විද්‍යාඥයෝ තොල්මන් වෙලා ඉන්නේ. අද මම ඔයාලට ඒ කිසිවක් නොකියන රහස් ටිකක් එකින් එකට කියලා දෙන්නම්. හරි. වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. මුලින්ම මේක බලන්නකෝ. යාළුවනේ ඔයාලා හැමෝම හිතන් ඉන්නේ පිරමීඩයක් තියෙන්නේ පැති 4යි කියලා නේද? හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මහා පිරමීඩයේ ඇත්තටම පැති 8ක් තියෙනවා. ඒක පොළොවේ ඉඳන් බැලුවොත් කවදාවත් පේන්නේ නැහැ. හරියටම අහසේ ඉඳලා සැටලයිට් එකකින් වගේ බැලුවොත් විතරයි පේන්නේ මේකේ පැති මැදින් පොඩ්ඩක් ඇතුළට නැමිලා පැති 8ක් හැදිලා තියෙන විදිය. හිතන්න යාළුවනේ අහසට යන්න ක්‍රමයක් නැති කාලයක මේ තරම් ලොකු නිර්මාණයක් ඒ විදියටම හරියටම කළේ කොහොමද? ඒ විතරක්ම නෙමෙයි යාළුවනේ මේ ගල් දෙකක් අතරට දාලා තියෙන බදාමය අන්න ඒක තමයි ලොකුම පුදුමය. මේ ගල් අලවන්න පාවිච්චි කරපු බදාමය අදටත් අපිට හදාගන්න බෑ. විද්‍යාඥයෝ මේක පරීක්ෂා කරලා බැලුවා. ඒත් ඒකේ සංයුතිය අද තියෙන කිසිම තාක්ෂණයකට ගලපන්න බෑ. මේ බදාමය අදටත් ඒ ගල් වලට වඩා ශක්තිමත් විදියට තියෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට මේ වගේ කෙමිකල් දැනුමක් ලැබුණේ කොහොමද? මේ පින්තූරේ මේ එක ගල් කුට්ටියක් ටොන් 80ක් විතර බරයි. ඒ කියන්නේ අලියතුන් 10-15ක් එකතු කරා වගේ බරක්. මේ වගේ ගල් කිලෝමීටර් 800ක් ඈත ඉඳන් කාන්තාරයේ මැදින් ඇදගෙන ආවේ කොහොමද? රෝදයක්වත් හොයාගෙන නැති කාලෙක මේ වගේ මහා බරක් අඩි 400ක් උඩට ඉස්සුවේ කොහොමද කියන එක අදටත් ලෝකෙටම පෙහෙලිකාවක්. හරි කතාවේ ඉතුරු ටිකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා ඔයගොල්ලොන්ට කරන්න. ඔයාලා මේ වගේ දේවල් දැනගන්න ආස නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්. හරි අපි යමු පිරමීඩ වල තවත් පුදුම හිතන රහස් බලන්න. තවත් පට්ටම රහසක් මම කියන්න. අහසේ තියෙන ඔරායන් කියන තරු තුනයි මේ පිරමීඩ තුනයි පිහිටලා තියෙන්නේ නූලටම එකම රේඛාවක. යාළුවනේ මේක අහම්බයක් වෙන්න බෑ. මේ පිරමීඩය හරියටම උතුර දකුණ දිශාවන්ටත් කෙලින් වෙලා තියෙනවා. මාලිමාවක්වත් නැති කාලෙක මෙච්චර නූලටම මේක කෙලින් කළේ කොහොමද? සමහරු කියන්නේ මේවා පිටසක්වල ජීවීන් මැදිහත් වීමෙන් උනා කියලායි. ඉතින් යාළුවනේ පිරමීඩ කියන්නේ නිකන් ගල් ගොඩවල් නෙවෙයි නේද? ඔයාලා හිතන්නේ මේවා ඇත්තටම හැදුවේ කවුරු කියලාද? මිනිස්සු නැත්තම් පිටසක්වල ජීවීන්ද? ඔයාගේ වටිනා කියන අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ අමුතු අභිලාෂ තව දැනගන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් තවත් දවසක මෙවැනි සුපිරි අභිලාෂකින් හමු වෙමු. ජය වේවා.